or later, they'll find you. Where is my daughter? Are you mad? I am your daughter. අද අපි කතා කරන්නේ 2001 රිලීස් වෙච්ච The Others කියන ෆිල්ම් එකක් ගැන. ඉතින් මේ ෆිල්ම් එක ඇත්තටම රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳම ජාති ෆිල්ම් එකක් කියලා කියනවා. සහ මේ වීඩියෝ එකේ ඉස්සරහට ස්පොයිලර්ස් තියෙනවා. ඔයා මේ ෆිල්ම් එක බලන්න ඉන්නවනම් ෆිල්ම් එක බලලා ඉන්න. එහෙම නැතත් ඔයාලට මේක බලන්න පුළුවන්. මේකේ තියෙන සමහර පොයින්ට්ස් මම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලෝ එක්ක බෙදා ගන්නවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම කතා කරොත් මේ ෆිල්ම් එක ගැන. මේ ෆිල්ම් එක බලන කෙනෙක්ට මේක නිකන් හොරර් ෆිල්ම් එකක් විදිහට තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය අපි බලන හොරර් ෆිල්ම් එකක් විදිහට. නමුත් මේකේ අන්තිම කොටසට තමයි මේකේ හොරර් ෆිල්ම් එකකට වඩා දෙයක් තියෙනවා කියලා අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. හරිද? ඉතින් මේ කතාව දෙවන ලෝක යුද්ධ කාලේ පදනම් කරගෙන හැදිච්ච කතාවක්. ඉතින් මේ කතාවේ තියෙන එක පැත්තක්, කියන්නේ පළවෙනි පොයින්ට් එක විදිහට මම ගන්න මේ කතාවේ තියෙන වෙනස් වෙන කතාවලින් තියෙන වෙනස, මේ කතාව අපිට ගොස් කෙනෙක්ගේ පැත්තෙන් බලන්න පුළුවන්. අපි සාමාන්‍ය හොරර් ෆිල්ම් එකක් වුණත් බලන්නේ මිනිහගේ පැත්තෙන්. මේ කතාව අපිට ගොස් කෙනෙක්ගේ පැත්තෙන් බලන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු දෙවනි කාරණාවට. සාමාන්‍යයෙන් අපි දන්නවා සාමාන්‍ය සමාජයක කතා වෙන මරණින් මතු දිව්‍ය ලෝක අපාය වගේ කළු සුදු දේවල් තමා ගොඩක් කට්ටි මිනිස්සු කතා වෙන්නේ. ඉතින් මේ කතාවේදී අධ්‍යක්ෂක ප්‍රශ්නාර්ථයක් දීලා තියෙනවා ඒ කතාවට. අපාය දිව්‍ය ලෝක කියන කතාවට එතනින් එහාට වෙනත් විදිහකට මේ මරණයෙන් පස්සේ ජීවිතය තියෙනවද කියලා මේකේ ප්‍රශ්නාර්ථයක් ඇත්තටම නගනවා. ඊට පස්සේ කාරණාව ගත්තහම මේ කතාවේදී මේගොල්ලෝ මුලින්ම ඉටර්නිටි ලයිෆ් එක ගැන කතා වෙනවා. නමුත් පස්සේ කතාව අවසානයේ වෙද්දී මේ කතාවෙන්න ඉටර්නිටි ලයිෆ් එක පිළිබඳ මරණින් පස්සේ ඉටර්නිටි ලයිෆ් එක පිළිබඳ ප්‍රශ්නාර්ථයක් නගනවා. මම හිතන්නේ මේ අධ්‍යක්ෂකට සමාජය විසින් අහන්න ඕන ප්‍රශ්නයක් තමයි මේ කතාව තුළින් දීලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ තවත් කාරණාවකට ගියොත් මේ කතාව ගොඩනගලා තියෙන්නේ මේකේ මැරිච්ච පුද්ගලයා මැරිච්ච ස්ථානයට අදාළයි කියන පදනම මත. හරි? ඒකට උදාහරණයක් ගත්තොත් මේ කතාව තුළදී මේකේ ග්‍රේස් තමන්ගේ බංගලාවෙන් එක අවස්ථාවකදී පිට වෙනවා පල්ලියට යන්න ඕනේ කියලා. ඒත් මෙයාට යන්න හම්බෙන්නේ මෙයා මීදුම් වලාවකින් මෙයාගේ මාර්ගය අවහිර වෙනවා. එතනදී මෙයාට මෙයාගේ සැමියා හම්බෙනවා දෙවන ලෝක යුද්ධ ෆ්‍රන්ට් ලයින් එකට ගියපු. මෙයා ඉතින් සැමියාව අරගෙන නැවත බංගලාවට ආවට සැමියා ඉන්නේ නැහැ. එයා නැවත ෆ්‍රන්ට් ලයින් එකට යන්න ඕනේ කියලා ඊට පස්සේ දවසෙන් පිටත් වෙනවා. ඉතින් එතනදී මට හිතෙන විදිහට මම කිව්ව කතාව පිළිබිඹු කරනවා වෙන්න පුළුවන්. මොකද සැමියා ෆ්‍රන්ට් ලයින් එකේදී මැරෙනවා. ඒ හින්දා එයාට මේ බංගලාවේ ඉන්නේ. එයා බංගලාවේ ආය පිටත් වෙන ෆ්‍රන්ට් ලයින් එකට. මේගොල්ලන්ටත් බංගලාවෙන් පිට වෙන්න බෑ. ඊට පස්සේ මේ කතාවේ තියෙන රසවත්ම කාරණාව ගත්තාම මේ කතාවේ තියෙන රසවත්ම කාරණාව තමයි මේ කතාව අවසානයේ වෙනකන් අපිට හොල්මන සහ මිනිසා අතර තියෙන වෙනස්කම අඳුනා ගැනීමට අපහසුයි. අවසාන අවස්ථාවේදී තමයි මෙතන මේ කතාව කැරගෙන තැනට එන්නේ. සාමාන්‍ය අපි ගත්තාම වෙන මිස්ට්‍රි ෆිල්ම් එකක් ගත්තාම කතාව මැදේ දැම්ම අපිට හිතාගන්න බැරි තැනකට එනවා. මේකේ කතාව අවසානයේදී තමයි අපිට අර ප්‍රශ්නාර්ථය දෙන්නේ මොකක්ද මේකේ ඇත්තම තැන කියන එක. හරිද? ඉතින් ඇත්තටම මේක හොඳ කතාවක්. ඉතින් මේ වගේ මිස්ට්‍රි සහ හොර දෙපැත්තටම කැමති කෙනෙක් ඉන්නවා නම් මේ කතාව ඇත්තටම රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් කතාවල රිවිව්ස් අරගෙන ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. එහෙනම් goodbye. I've seen them. What do you want? They're everywhere. They say this house is theirs. No! Children! Come here! Run! Can't you hear it? There's someone there.
Sooner or later, they'll find you.